ජිමිනි මම කවදාවත් කොමට්ලැට් වල කක්ක දාලා නැහැ. මට කක්ක දාන්න උගන්වන්න පුළුවන්ද? අත්ත වශයෙන්ම මම ඔයාට ඒක කොහොමද කරන්නේ කියලා දෙන්නම්. ඔයා මුලින්ම වැසිකිලි බඳුනේ පියන උස්සලා ඊට පස්සේ ඒ මත වාඩි වෙලා සාමාන්‍ය පුටුවක වාඩි වෙනවා වගේ ඉන්න පුළුවන්. ඔයාගේ වැඩේ ඉවර නියමයි. දැන් ඔයාට රවුන්ඩ් කොටස මත වාඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ ෆ්ලෂ් බොත්තම හරි ලීවරය හරි ඇදලා පිරිසිදු කරන්න විතරයි තියෙන්නේ. එතකොට ජිමිනි පස්ස හොදන්නේ මොකෙන්ද? ඔයා අහන්නේ සෝදා පිරිසිදු වෙන්නේ කොහොමද කියලාද? පේනවා නේද අර බඳුන ළඟ තියෙන බිඩෙට් ෂවර් එක? මේකද? ඒකකින් ඔයාට කැමති ක්‍රමයක්. ඔව් හරි. ඒ බිඩෙට් ෂවර් එක තමයි. ඒකින් තමයි පස්ස හොදන්න පුළුවන්. දැන් ඔක්කොම පැහැදිලිද? තව මොනවා හරි දැනගන්න තියෙනවද? මේක මිරිකලා පස්සට අල්ලන්න තියෙන්නේ. ඔව් හරියට. ඕක මිරිකලා පස්සට අල්ලන්න තියෙන්නේ. හැබැයි පරිස්සමෙන් වතුර පාරේ පීරණය මුලින් පොඩක් අඩු කරලා බලන්න. නැත්නම් එකපාරටම ලොකු පීරණයක් එන්න පුළුවන්. දැන් ඔක්කොම පැහැදිලිද? මේ කක්ක දාලා කොහොමද ඒක වලට යවන්නේ? ඒකට කියන්නේ ෆ්ලෂ් කරනවා කියලා. ඔයාට පේනවා නේද අර වැසිකිලි බඳුනේ ටැංකිය උඩ තියෙන බොත්තම? අන්න ඒක ඔබුවාම වතුර ඇවිල්ලා හැමදේම වලට යවනවා. සමහර වැසිකිලි වල ලීවරයක් වෙන්නත් පුළුවන් අදින්න. මේකද? ඔව්. ඒ බොත්තම එබුවාම වතුර ඇවිල්ලා හැමදේම පිරිසිදු කරලා වලට යවනවා. තෑන්ක් යූ කියලා දුන්නට කක්ක බරන්න නැති වුණා. කමක් නෑ. ඔයාට පස්සේ කක්ක බරක් ආවම කරන්න තියෙන හැම දෙයක්ම දැන් දන්නවනේ. හරි තෑන්ක් යූ. ඔයාට කක්ක බරක් ආවත් ඔයත් දාන්න. බයි.